අද අපි කතා කරන්න යන්නේ සිරීපාදය ගැන. ශ්‍රීපාදස්ථානය කියන්නේ ශ්‍රී ලංකාවේ සබරගමු පළාතේ රත්නපුර සහ නල්ලතන්නිය අතර පිහිටි මුහුදු මට්ටමින් අඩි 7359ක් උස ඇති පූජනීය කඳුවැටියක්. මේ ශ්‍රී ලංකාවේ පමණ නොව ලෝකයේ ප්‍රසිද්ධ ආගමික හා සංස්කෘතික ස්ථානයක් ලෙස සැලකෙනවා. මෙම ශ්‍රීපාදයට ගමන් මාර්ග විදිහට හැට නල්ලතන්නිය මාර්ගය, රත්නපුර පලාබත්තල මාර්ගය, කුරුවිට රත්න මාර්ගය ලෙස මාර්ග 3ක් දක්වලා තියෙනවා. ශ්‍රීපාද වන්දනා කාලය ආරම්භ වෙන්නේ දෙසැම්බර් සිට මැයි දක්වා වෙනවා. තව විශේෂ දෙයක් වන්නේ ශ්‍රීපාද කඳුවැටියේ ජෛව විවිධත්වයෙන් ඉතාමත් වැදගත් ප්‍රදේශයක්. තව ලෝක උරුම ස්ථානයක් ලෙස මේ ශ්‍රීපාද කඳුවැටිය හඳුන්වනවා. අපි ශ්‍රීපාද කරුණාවට එක් වුණා. අපේ නඩේට හිටියේ 6 දෙනයි. තෝරාගත්ත මාර්ගය වෙන්නේ පලාබත්තල මාර්ගය. පලාබත්තලින් ශ්‍රීපාද යාත්‍රාව ආරම්භ කරේ සවස 6 පසු වෙලා තමයි ආරම්භ කරේ. පලාබත්තලින් ගමන ආරම්භ කරලා ඉහළට ටිකින් ටික කරුණා කරනකොට අපිට අභියෝගයකට මුහුණ දෙන්න වුණා. ඒ තමයි කාලගුණය තරම් සුන්දරුනේ නෑ. පොඩි වැස්සක් ඇද හැලුණා. පියන දවසේ සෙනග ඉච්චර හිටපු නැති නිසා ඉක්මනට ඉහළට කරුණා කරා. ඉන්නේ අපේ නඩේ 4 දෙනෙක්. තව මමයි තව එක්කෙනෙක් ඉන්නවා එහා පැත්තෙන්. එයා ඉහළට හිමින් නගින ගමන් ඉන්නේ. ශ්‍රීපාදයේ එක තැන් හම්බෙනවා. එකක් ලිහිණියා හෙල නම් දැන් බලන්න විදිහක් නැහැ. ඒක පේන්නේ නැහැ. ඒක පහුවෙලා දැන් ගොඩක් දුර ඇවිල්ලා දැන් අපි යන්න හදන්නේ ගෙත්තම් පාන තියෙන හරියට. හෙමින් ඉහළට කරුණා කරලා දැන් ගෙත්තම් පානට යනවා. මේ තියෙන්නේ ගෙත්තම් පාන. කෝඩුකාරයෝ කියලා කියන්නේ අලුතින් වෙන සිරීපාදයේ අලුතින් වෙන අයට මෙතන තියෙනවා චාරිත්‍රය ඉටු කරන්න. ඒක ඉටු කරලා තමයි ඉහළට කරුණා කරන්නේ. ගෙත්තම් පානෙන් හිමින් කරුණා කළා. ඊළඟට ඉන්නේ කළුවගේ උල්පත පටන් ගන්න තැන. මේ තියෙන්නේ කළුවගේ උල්පත පටන් ගන්න තැන. අර ඇතින් තියෙන්නේ සිරීපාදේ මළුව. දැන් එතෙන්ට තමයි කරුණා කරන්න තියෙන්නේ. අපි භාගයක් දුර කරුණා කරලා තියෙන්නේ. ළඟට හම්බෙන තැන තමයි හැරමිටි පාන. අපි හැරමිටි පානේ පැයක් දෙකක් නැවතිලා හිටියා. ඊට පස්සේ තමයි මළුවට කරුණා කරේ. වැස්ස නිසා සීතලත් අඩු වෙලා තිබුණේ. ඒ නිසා ටිකක් වෙලා ඉඳලා මළුවට කරුණා කරන්න පටන් ගත්තා. හැරමිටි පානේ ඉඳලා රෑ 12ට විතර ගමන ආය ආරම්භ කරා. මළුවට කරුණා කරන්න පටන් ගත්තා. මළුවට යනකොට පාන්දර 2 වගේ වුණා. පැය 2ක් වගේ තමයි ගියේ. සාමාන්‍යයෙන් හැරමිටි පානේ නම් මළුවට කරුණා කරන්න වැස්ස නම් තිබුණා ටිකක්. ඒ හින්දා ඔයද සෙනගත් මළුවේ හිටියේ නෑ ගොඩක්. ඊට පස්සේ ශ්‍රීපාදේ වැඳලා ගන්ටාරේ ගහලා මළුවේ පැයක් එකමාරක් වගේ ඉඳලා අපි ආපහු එහෙම පහළට කරුණා කරා. පියාපව පහළට කරුණා කරේ පලාබත්තල පාරෙන්මයි. තව දෙයක් තමයි මේ සීත ගඟුල, ධර්මරාජකල ඒ වගේ තැන්වල මේ ෆොටෝ ගහන්න උනේ නෑ. පේන්නේ නෑ. ඒක නිසා ෆොටෝ පේන්නේ නැති නිසා ගැහුවේ නෑ. මේ තියෙන්නේ පලාබත්තල පාර මළුවට පේන විදිහ. මළුව හරියට ලස්සන කඳු ටිකක් පේනවා. හැබැයි වැහැදිලි නෑ ෆොටෝ ටික නම්. පලාබත්තල මාර්ගයෙන් පහළට කරුණා කළා. පහළට යනකොට පාන්දර 7 වගේ වුණා. ඊට පස්සේ 12ක් දිනේ 12 ළඟට වෙලා ඉඳලා ටිකක් වෙලා ඊට පස්සේ පලාබත්තල පන්සලට ගියා. එතෙන් යනකොට දෙපාන්දර 9 වගේ වුණා. ඔන්න ඔහොම තමයි ගමන් මාර්ගය ඉවර වුණේ. කිසිම කරදරයක් නැතුව සිරීපාදේ කරුණා කළා. අපේ ගමන ඉවර කරා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.